දැන් කොහොමද මේ ජීවිතය දිහා දකින්නේ? ජීවිතේ මම නම් හිතන්නේ අපි ඉපදිලා තියෙනවා. ඔව්. කවදරි දවසක මැරෙනවා. ඔව්. කවුරුත් දන්නේ නැහැ. ඔය අතර කාලයක් තියෙනවා. ඔව්. ඒ කාලය තුල අපි කරන දේ තමයි. ඒ කාලය තුල අපි කොහොමද කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ කියන එක තමයි රටේ නීතියට එක වෙලා මොකක් හරි ආගමක් අදහනවා නම් ඉතින් ඒකත් පිළිවෙලට කරගෙන Taman සතුටු දෙය කරගෙන මම විශේෂයෙන්ම මම දකින්නේ දැන් අපි දෙන්න ඉන්නවනේ. මගෙන් වාට කරදරයක් නොවෙන්න ඕනේ කියන එක තමයි. ඒක තමයි මම හිතන්නේ. කියන්නේ මං පිටසක් ඉස්සරහින් මගෙන් අනිත් අයට ප්‍රශ්නයක් ඇති නොවෙන ජීවත් වෙන්න ඕනේ. මම ඉන්නවා මගේ අල්ලපු ගෙදරට මම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න ඕනේ. මම ගනුදෙනු කරන කෙනත් එක තමයි මට ඒක තියෙන්නේ. ජීවිතේ ඉතින් කොහොමද ජීවිතේට නිදහස කියන දේ කොයිතරම් නිදහස මම නම් ඒක උපරිමයෙන්ම විඳින කෙනෙක්. නිදහසට මම අනිවාර්යයෙන්ම කැමතියි. අනිත් අයගේ නිදහසටත් මම ගරු කරනවා. නිදහස අපි දැන් මේ අපේ වගේ විෂයකට කොහොමද නිදහස ඕනේ? මට නිර්මාණයක් කරන්න මට ඒ කලාත්මක සිතුවිලි නෑ. මට නිදහස නැත්තම් කලබලකාරී මනසකින් නම් මම ඉන්නේ. විඩාබරණ මනසකින් නම් ඉන්නේ. ඒක එන්නේ නෑ. ඒතර නිදහස කියන අපේ ජීවිතේට ගොඩක් වැදගත්. මම නම් අවිවාහකින්ද දන්නේ ඒ නිදහස කියන එක ඉතින් උපරිමයෙන්ම තියෙනවා. දැන් කොහොමද ජීවිතේට ආදරය ප්‍රේමය කොහොමද ඒ දිහා දකින්නේ? ආදරය ඕනේ. ආදරේ නැතුව ජීවත් වෙන්න බෑ. අපි කියන්නේ දෙමව්පියන්ගේ ආදරය වෙන්න පුළුවන්, සහෝදර සහෝදරයන්ගේ, යාළුවන්ගේ, රසික රසිකාවන්ගේ ආදරය. ඒක moods වෙනස්නේ. ඒතර දැන් ප්‍රේමය කියන්නේ එතකොට girlfriend boyfriend and husband and wife. එතන ඒක අපිට වෙනමම කතා කරන්න පුළුවන් ආදරයක්. අනිත් ඉතින් ඒකත් ඕනේ. මම කියන්නේ විවාහයම නෙමෙයි ආදරය කියන්නේ කොහොමද? ප්‍රේම සම්බන්ධතාවයකින් තියෙන ආදරය ඒක හරහා මෙහෙමයි. ඉතින් හොඳ ගැලපෙන කෙනෙක් එක්ක ආදරය සම්බන්ධතාවය පටන් ගත්තොත් අපේ ඉන්න තැනින් ඉහළට යන්නත් පුළුවන්. ඒ වගේම ඒ තනියම ඉන්න පුද්ගලයෙකුට වෙනම බාහිර සම්බන්ධතාවයක් එනවා කියලා කියන්නේම ওই තැන් දෙකෙන් එකකට යනවම තමයි. එක්ක වැටෙනවා එක්ක ඉදිරියට යනවා. තනියම ඉන්න පුළුවන් කියලා මං හිතන්නේත් නෑ. දැන් ඇත්තට මමත් හිතාගෙන හිටියා මමත් මේ තනියම ඉන්නවා එහෙම ඉන්න පුළුවන් කියලා. නමුත් යම් යම් අවස්ථාවලදී තමන්ටම කියලා කෙනෙක් නැති වෙනකොට එනවා පොඩි ෆීලින් එකක් තනිකමක් කියන එකක් එනවා. මමත් එහෙම ලොකුවට හිතන් හිටියා ඉස්සර. නමුත් දැන් හිතනවා ටිකක් ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න ජීවිතේ බෙදා ගන්න අවශ්‍යයි කියලා හිතන වෙලාවල් තියෙනවා. නැත්තෙම නෑ. දැන් කිව්වනේ මේ පෙම්වතියක් ආදරයක් ජීවිතේට තියෙනවා නම් එක්කෝ ජීවිතේ ඉස්සරහට යනවා එහෙම නැත්නම් ආපස්සට එනවා කියලා. දැන් ඔයාගේ ජීවිතේට මොන වගේ බලපෑමක් සිද්ධ වෙලා තියෙනවද ඉස්සරහට යන්න සහ ජීවිතේ වැටුණ තැන් වලට මේ ආදරය කියන කෑල්ල? ආදරය කියන එක මම ජීවිතේ ඉස්සරහට යන්න විතරයි පාවිච්චි කරන්නේ. මට තේරෙනවා නම් මහව ඉනිමගෙන් බස්සනවා කියන මං ටක් ගාලා අයින් කරනවා එතනින්. ඒක මට දැනෙනකොටම මං අයින් වෙනවා. මොකද ඉස්සරහට නොගිට කෙනිච්චේ නැතක් කමන්නේ අඩු ගන්න ඉන්න පඩි හරි තියලා තියන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒකෙනුත් පල්ලයට දානවා කියලා තේරෙනවා නම් කොහොමද එතන රැඳෙන්නේ නැහැ. ඉතින් මම ඒ නිසා ආදරය කියන එක මං පුළුවන් තරම් මට ඒක ආදරය කියන එකේ දැනෙන ෆීලින් එකත් එක්ක මම තව පඩියක් උඩ නගින්න උත්සාහ කරනවා මිසක් ඉතින් ඒක තමයි මම ලයිෆ් එකේ අරගෙන තියෙන්නේ. කවදාකවත් එහෙම වැටිලා නැහැ.